කිසිසේත්ම මහමලකරුවා මියගිය සහනන් නෙමෙයි කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා අපේ ගමන්බිල මහත්තයා ඔයා ෂර්ලොක් හෝම් නෙමෙයි. ඔයාට මේ පරීක්ෂණ පවත්වන්න පුළුවන් දැනුමක් තාක්ෂණයක් ඔයාට නැහැ. අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනයි කියලා කිව්වේ. ඒ නිසා මේ ජාතිවාදී නඩේ ආය හදන්නේ සහරාන්ගේ මේ ප්‍රහාරයෙන් පස්සේ දඩේම කරේ තියන් ගියා වගේ ආය ජාතිවාදී දඩේමක් කරේ තියාගෙන ගිහිල්ලා බලය ලබා ගන්න. ඒකට කිසිසේත්ම අපි එකඟ නැහැ. මම එකඟ නැහැ. එහෙම කියද්දි විපක්ෂ නායකතුමා මේ ගම්පන්පිලගේ පොතේ දක්වන්නේ වෙනවා. දැන් මේක ඉගෙන යන්න බෑනේ. එහෙම කියන්නේ. එතුමෙන් තමයි අහන්නේ මං හිතන්නේ එතුමා නෙමෙයි ගියේ. ඊට පස්සේ ඒ අය වලින් එතුමාව දාලාද කොහෙද? එතුමාට යන්න බෑ දැන්. දැන් ඔතනගේ තුමා කියන්නේ නැහැ මං විශ්වාස කරන්නේ නැහැ එතුමා ගියා කියලා. ඒක වෙන්න බෑනේ. එතුමා කොහොමද උතන්ට යන්නේ? 2020 දී පාස්කු ප්‍රහාරය අර මේ දඩේම කරේ තියාගෙන ගිය කට්ටිය තමයි ඔය කට්ටිය. ඒ දවස්වල ජාතික ආරක්ෂාව කියලා අපිට රටට දේශනා පවත්වලා ඒ ජාතික ආරක්ෂාව අපිට දාලා පාස්කු ප්‍රහාරය කරේ තියාගෙන ගිහලා බලය ලබාගත්තු කට්ටිය. මම දැක්කා එතන මේ මහමොලකරුවා කෙසේදත් එතන පාස්කු ප්‍රහාරයට වක් කියන්න ඕන මිනිස්සු ඒ වගේම පාස්කු ප්‍රහාරය ඒ පොඩි මොලකාරයෝ එතන හිටියා. ඉතින් බොහොම පැහැදිලි මේ ජාතිවාදී ලයින් එක ආයෙ ගන්න හදන්නේ එදාට ජාතික ආරක්ෂාව ගැන කියලා බලයට ඇවිල්ලා අන්තිමට ජනතාව එළවලා දාපු කට්ටිය තමයි. ඒගොල්ලන්ට කිසිසේත්ම පාස්කු ප්‍රහාරය සහරාන් පිට දාලා බේරෙන්න බෑ. සහරාන්ට එහා දැවැන්ත බලවේගයක් මේ පිටිපස්සේ හිටියා. මොකද අපි දන්නවා මම නීති හා සාමය නියෝජ්‍ය ඇමතිවරයා විදියට හිටියා. නාලක සිල්ල මහත්තයා තස්තමද්දන කොට්ටාසේ අධ්‍යක්ෂකවරයා විදියට වැඩ කටයුතු කරමින් හිටියා. ඔහු අන්තිමට හිරිය දැම්ම සිරිසේන මහත්තයා. සිරිසේන මහත්තයා හිරිය දැම්මේ කාටගේ වමනාවටද කියන එක බොහොම පැහැදිලිව දන්නවා. දවස් 52 කුමන්ත්‍රණයක් සිද්ධ වුණා. අපි නීති හා සාමය අමාත්‍යාංශයෙන් අපි එළියට දැම්මා. ඊට පස්සේ නීති හා සාමය අමාත්‍යාංශයෙන් බාරගත්තේ සිරිසේන මහත්තයා. දවස් 52කින් සත්‍ය සිරිසේන මහත්තයා අපිට තනතුරු දුන්නේ නැහැ. අදටත් කනගාටු වෙනවා. මොකද නාලක සිල්ල මහත්තයා එක්ක බොහොම ළඟින් මම නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට කටයුතු කරා. අපි හිටියනම් සමහරට මේ ප්‍රහාරය වැළකෙන්න ඉඩ තිබුණා. එතකොට අපි දැක්ක බුද්ධ්‍යංශ නිලධාරීන් ප්‍රකාශ කරනවා මේ බුද්ධ්‍යංශ නිලධාරීන් සොනික් ගැනයි අබුහින් ගැනයි කියනවා. ඒ බුද්ධ්‍යංශ නිලධාරීන් කියලා. එතකොට බුද්ධ්‍යංශ නිලධාරීන් නම් ඒ කියන පුද්ගලයෝ ඇයි ප්‍රහාරය වළක ගන්න බැරුව ගියේ? ඉතින් මේගොල්ලෝ දැන් මේ ප්‍රහාරයේ සුදුහුණු ගාලා තේරම account එක සහරාන්ට දාලා මේ බේරෙන්න හදන්නේ. ඒක එහෙම බේරෙන්න බෑ. අපි මේ ගැන දිගින් දිගටම කතා කරපු මිනිස්සු. සලේ පිට දාලා මේ දැන් කිඹුල් කඳුළු හෙළුවට ඔය කට්ටියගේ මහමලකරුවෝ අපි දන්නේ නැහැ. බෑ මහමලකරුවෙක් ඉන්නවා. මේකට වග කියොත්තෝ ඉන්නවා. තාම ජීවතුන් අතර ඉන්නවා මේකට වක් කියු. සලේ මහත්තයා මටත් කෝටි ගාණක් වන්දිල්ලලා මේ නඩුවක් දාලා තියෙනවා. අපි කතා කරපුවාට. ඒ නිසා අපිට කියන්න බෑ මහමලකරුවා. මහමලකරුවා කවුද කියලා අඳුර ගන්න එක ආණ්ඩුවේ යුතුයකම. එතකොට දැන් මේගොල්ලෝ ඇඟිල්ල දෙක් කරනවා ශානි මහත්තයාටයි රවි මහත්තයාට. මේ දෙපැත්තේ දේශපාලන ෆුට්බෝල් ගහILLක් නේ සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ සලේටයි ශානිටයි මේගොල්ලෝ ආණ්ඩුව සලේ පිට දාන්න හදනවා. මේගොල්ලෝ ශානි රවි පිට දාන්න හදනවා. අපි මේකට එකග නැහැ. නලින් බණ්ඩාර කොහොමවත් එකග නැහැ. අපි දන්නවා මේවා පිටිපස්සේ දැවැන්ත බලවේග හිටියා කියන කාරණේ. අර 76 වසරක සාපේකියවට 77 වසරේ තමයි හොඳටම ඉලක්කම් 3කින් තාම කෙටි කාලයක් ඇතුළත මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත මිල ඉහළ ගියා. ඒ අද අපිට පේනවා මේ ගමේ කර්මාන්තයෙන් පටන් අරන් ගමේ ලු කර්මාන්තේ ඉඳන් මහා කර්මාන්ත දක්වා කර්මාන්ත කනුව බොහොම අසන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. සැපයුම් ජාලය අඩාල වෙලා තියෙනවා. මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඉන්ධන නැහැ කියලා කිව්වට මිනිස්සුන්ට ඉන්ධන ඕනේ නැති තත්ත්වයටපත් වෙනවා. අපි යන්නේ ඉදිරියට නෙමෙයි. අපි යන්නේ දියුණුව දෙසට නෙමෙයි. අපි යන්නේ නොදියුණුව දෙසට. එහෙම නැත්නම් අපි යන්නේ ගල් යුගයට. ඉතින් මේ තත්ත්වයක් තමයි අද රටේ පේන්නේ. හොඳ දෙයක් නෙමෙයි රටකට. විදුලි පරිභෝජනය අඩු වෙන එක හොඳ දෙයක් නෙමෙයි. ඉන්ධන පරිභෝජනය අඩු වෙන එක හොඳ දෙයක් නෙමෙයි. ඒක රටක සංවර්ධනයේ හොඳ ලක්ෂණයක් නෙමෙයි. ඒක සංවර්ධනයට බලපාන නරක ලක්ෂණයක්. ඊපෙරද ඉන්දියානු සංචාරයකට ගියා. ඉන්දියාවේ එක රුපියලකින්වත් තාම ඉන්ධන මිල වැඩි කරලා නැහැ. නෑ ඒගොල්ලෝ මේ දවස්වල කිව්වනේ ඉන්ධන මිල වැඩි කරන්න අඩු කරන්න අඩු වුණාටද කියලා. දිහාලට තිබුණා නේද ඕස්ට්‍රේලියාව ක්‍රියාත්මක කරන්න. ඒගොල්ලෝ ජනතාවට සහන දෙන්න බදු විශාල ප්‍රමාණයකින් ඉන්ධන මත පනවලා දෙන බදු අඩු කරා. එහෙම රටවල් ගන්නවක් ක්‍රියාත්මක කරා. ඉන්දියාවේ වැඩි කරේ නැහැ. ඉතින් අපේ මේ ඉන්න විශේෂඥවරුන්ට ඇවිදින පුස්තකාල වලටත් පුළුවන් බදු අඩු කරලා ඒ බදු සහනය මත ඉන්ධන මිල ගලපන්න. එතකොට මිනිස්සුන්ට සහනයක් හම්බ වෙනවනේ. ඒව මොකුත් නැහැ. මේගොල්ලෝ මං හිතන්නේ අර සාම්ප්‍රදායිකව ඒගොල්ලෝ දරපු සියලු ස්ථාවර පැත්තකට දාලා IMF එකටයි ගජමිතුරු ව්‍යාපාරිකයන්ටයි ඕන විදිහට තමයි මේ ආණ්ඩුව කරන්නේ. යන විදිහට නම් එච්චර සුබ නැහැ අපිට පේනවා. මොකද ජල විදුලි බරාගාර වලට ඉදිරියේදී මේ ඉදිරි සති දෙක ඇතුළතදී වැස්ස ලැබුණ නැත්තම් බරපතල තත්ත්වයකට යනවා. ඒ එහෙම වුණොත් මං හිතන්නේ විදුලි බිල වැඩි කරන්න වෙනවා. මොකද ඉන්ධන මතම තමයි අපිට විදුලිය නිෂ්පාදනය කරන්න සිද්ධ වෙන්නේ. දැන් ඒක ඔබතුමාලා කියන විදිහට ওই ගල් ලඟුරු පාඩුවට තමයි විදුලි බිල වැඩි කරේ. දැන් ඒක සේෆ්ද ගල් ලඟුරු පාඩුවේ විදුලි බිල වැඩි කරන්නේ? මේක ගණනය කරන්න ඒක මේ සරලව කියන්න පුළුවන් කාරණා නෙමෙයි. මේ පාඩුව විදුලි බිල වැඩි කරලාම අය කරගන්න පුළුවන්ද කියන එක බලපෑම් තත්ත්වයක්. ඒක පිළිබඳව දැවැන්ත ඔඩිට් එකක් කරන්න වෙනවා. අපි ඉදිරියේදී බලනවා මේ සම්බන්ධව කටයුතු කරන්න. විපක්ෂ හැටි යෝජනා කරන්න කියදීම ගල් ලඟුරු පාඩුව ජනතාව අපිට පැටවුවා කියලා.
ඔය ඉතින් ඒක ඇත්ත. ඒ දලංගල් පාඩුව නිසා වුණු පාඩුව මුළු රටටම බලපානවා. ඒක ජනතාව මත නෙමෙයි රට මතම අද රටවිලා තියෙන්නේ. දැන් ගොඩක් අය කියනවා වෙනං ආයේ විපක්ෂයේ මේ විදුලි වෘත්තීය සමිතියේ ගල් ලඟුරුවට වෙච්ච පාඩුව ඩීසල් වලින් නිදාණය කරේ. ඒ ගියපු ගාන තාම ආවේ නැහැ විදුලිය. විදුලි බිලට එකතුුන්නේ නැහැ. ඒ බිලත් ඉස්සරහට එකතු වෙයි කියලා. අනිවාර්යයෙන් ඒක තමයි මම කිව්වේ මේක අපිට ඒක සරලව කියන්න පුළුවන් සූත්‍රයක් නෙමෙයි. මේ පාඩුව ගන්න කරන්න සරලව මේ අපිට දේශපාලන යුද්ධයට බෑ. ඒ පිළිබඳව බොහොම පුළුල් පරීක්ෂණයක් කරන්න ඕන. දැන් අපිට ආරංචි කුමාර ජයකොඩි බලශක්ති ඇමතිවරයා දැන් දවස් 3ක් ඉඳන් ඉන්නේ නොරොච්චෝලේ පදිංචි වෙලා. නොරොච්චෝලේ පදිංචි වෙලා උත්සාහ කරමින් ඉන්නවා මේ තියෙන අර්බුදය නිලධාරීන්ට එක වරප්‍රසාද වරදාන දෙන්න කතා කරලා, සස්වීම් දෙන්න කතා කරලා, භාවිතා කරලා මේ ඌලෙන් ගැලවෙන්න. අපිට ආරංචි දැන්ට ඉන්න විදුලි බලාගාර අධ්‍යක්ෂකවරයා ඔහු විශ්‍රාමයන්ට නියමිතයි රොබෝ දිනකින්. ඊට පස්සේ අලුත් අධ්‍යක්ෂකවරයෙක්, අලුත් බලාගාර අධ්‍යක්ෂකවරයෙක් ඔහුට හිතවත් කෙනෙක් කුමාර ජයකොඩි මහත්තයාට හිතවත් කෙනෙක් දාන්නත් පොඩි යට යරුමුණක් තියෙනවා කියලා. මේකට උත්තර නැහැ. මේක වහන්න මේක යට ගහන්න කීයට අපි දෙන්නෙත් නැහැ. යට ගහන්න හම්බෙන්නෙත් නැහැ. ජනාධිපතිවරයාට දැඩිව කියනවා අපි විශ්වාස භංගයකට ඉදිරිපත් කරලා තිනවා. වහාම මේ දූෂිත ඇමතිවරයාව අයින් කරලා පළමු පියවර තියන්න තමන්ගේ ඊළඟ බලශක්ති ඇමතිවරයාව පත් කරලා. නැත්තම් ඔබතුමාලා හොරු ගණයට තමයි වැටෙන්නේ. මේ දූෂිත ඇමතිවරයාත් එක්ක කටයුතු කරන්න ගියොත් අපි දන්නේ නැහැ ඇමතිවරයාද දූෂිතද එහෙම නැත්තම් පැලවත්තෙන්ද මේ ඩීල් එක දැම්මේ කියලා එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. මේ ගල් ලඟුරු ඩීල් එක දැම්මේ ඇමතිවරයාද පැලවත්තෙන්ද කියන එක ඉතින් අපිට හොයන්න බෑ. මේක මේ ආණ්ඩුවක් කිව්වට මේක මධ්‍යස්ථාන දෙකකින් පාලනය වෙනවා. එකක් රජය විදියට අපි දන්න ජනපතිවරයා අගමැතිවරයා ඇතුළු කැබිනට් එක ඊට අමතරව ටිල්වින් සිල්ලා මහත්තයා ඇතුළු පැලවත්තේ කාඩර් එක මේ මොන ආයතනයේද මේ දූෂිත ගනුදෙනුවට සම්බන්ධ කියන එක බරපතල ප්‍රශ්නයක් අපිට. News Hub, peopleizing the news.